අපි අද යනවා තලවිල. හැබැයි තලවිල යන්න කලින් අපි අනුරාධපුරේ රුවන්වැලි මහසෑයට, එතකොට අනුරාධපුරේ ජයශ්‍රී මහා බෝධියට මෙන්න මේ තැන්වලටත් ගිහින් තමයි යන්නේ. ඉතින් තලවිලට ටිකක් කිට්ටුවෙන්, කියන්නේ පැයක් එකමාරක් වගේ කිට්ටුවෙන් තියෙන නිසා අපි හිතුවා අනුරාධපුරේටත් ගිහිල්ලම තලවිල යන්න ඕනේ කියලා. අර වන්දුරු ටික. ඔයා කන්නේ මොනවද? මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑයට නිසා අපි මල් ගත්ත පූජා කරන්න. ඉතින් රුවන්වැලි මහසෑයට කිට්ටු වෙන්න තියෙන මල් කඩවල් වලින් අපි මල් ගන්න ගියේ නැහැ. මොකද ඊට කලින් තියෙන කඩවල් වලට වැඩිය ටිකක් ළඟ කඩවල් වල ගණන් වැඩි මල්. ඉතින් කොහොමද හැමදාම විකුණන එකම මල් නිසා අපි ඉතින් කලින් චුට්ටක් ගත්තා. අපි රුවන්වැලි මහසෑයට ගිය වෙලාවේ දැකපු දෙයක් කියන්නම්. එතන දැන් රුවන්වැලි මහසෑය කියන්නේ ගොඩක් පොපියුලර් තැනක්. මිනිස්සු ගොඩාක් දවස ගානේ එන තැනක්. ඉතින් මේ මිනිස්සු එනකොට ඒගොල්ලෝ මල් අරන් එනවා පූජා කරන්න. මේ මල් ආසනවල මල් පිරෙනවා. එතකොට පස්සේ එන වන්දනාමාන කරගන්න එන මිනිස්සුන්ට ඒ මල් පූජා කරන්න විදිහක් නැහැ. මොකද මල් ආසන පිරීලා තියෙන හින්දා. ඉතින් රුවන්වැලි මහසෑය අස් කරන ඒ සේවකයෝ, ඒ මහත්මවරුන් මේ මල් පරණ මල් විසික් කරනවා. ඔය බින්ස්, ඩස්බින්ස් තියෙනවානේ ලොකු ඒවා. ඒවා වලට විසික් කරනවා. අතන අනිත් අයට ඉඩ හදලා දෙන්න ඕන නිසා. ඉතින් ඔහොම විසික් කරලා තියනකොට මම දැකපු දෙයක් තමයි මිනිස්සු වගේක් ඉන්නවා. ඒ කියන්නේ මං හිතන විදිහට මල් විකුණන කට්ටිය, මේ මිනිස්සු ඒ බාස්කට්ස් වලින්, ඒ විසික් කරපු බින්ස් වලින් ඒ විසික් කරපු මල් අරගෙන කූඩවලට අඩුක් කරනවා. ඉතින් එහෙම අඩුක් කරන්නේ නිකන් ළඟ තියාගෙන ඉන්නවත් බලන්නවත් නෙමෙයිනේ. ඒක ආපහු රීසෙල් කරන්න තමයි ඒගොල්ලෝ කූඩවලට දාන්නේ. ඉතින් ඔයාලත් මල් ගන්නකොට රුවන්වැලි මහසෑය ආශ්‍රිතව පොඩ්ඩක් බලන්න මේ මල් ෆ්‍රෙෂ්ද කියලා. Kapan ini menata? බැලුවා. යන්න පුළුවන් දැක්කේ? ඒ මට පෙන්නේ. Send me. I sent you. If give me. Nah. Dalam mela. Aneh, amme. Pati amal, ada ada ini. Pati amal. Are gal raha ada. Oh. Magi kinana ganti. Dua ya. Sudah.
අපි දවස් දෙකක් හිටියට ෆස්ට් ඩේ එකේ අපිට එහෙම ලොකුවට දේවල් කරගන්න පුළුවන් වුණේ නැහැ. මොකද අපේ අම්මිට තාත්තිට පොඩි වැඩ වගේක් තිබ්බහේ කරන්න. ඉතින් අපි ඒව කරා. සෙකන්ඩ් ඩේ එකේ තමයි අපි තලවිල චර්ච් එකට ගියේ මාස් එකට. එදා නම් ඉරිදා දවසක් ඒකින්ද අපිට සන්ඩේ මාස් එකට ඉඳලා එන්න පුළුවන් වුණා. ඔක්කේ ගෙඩියා. එක ගෙඩියා. ගන්න. ආවේ තියෙන හොඳ ගෙඩියක් තාර. ආයි කකිරේ අපි ඉදිලා. මොට්ට සීනි. කාරියා. වඩිනා කාරා. දිනන්නේ. ආයා. ඒතුවත් තෝලුවලදී. ඉරවෙලා. අර ඉරවෙලාද? යනවා කොහොමද දෙන්නේ? මතක පුරවාපු කාලේ එන්නේ නැති වේද මාගේ කඳුළු පිසලන්න නොවේ සුසුම් හවා ඒකෙනා හේන කඳුලේම කෙලිලා මේදිලා දරේ මගේ හිතෙන්වා මම්මාවත් පාලුවේ කිලිලා නුඹ මානවතෝ තනිකම රිදවාන යලි දැනුණා සීනක ඔබ ආයේ ළඟම විලා නොමේ විසනසෝ ගිල්ලෙතු නොගැටේවි යලි කිසිදා අර දීස්නේ ඇතුබ වගේ තියන අයට ඒවා කරන්න අමාරුයි. අපි තලවිල හිටිය දවස් දෙකයි. දැන් නම් හදන්නේ ගෙදර යන්න. ගොඩාක් රෑ වෙන්න කලින් යන්න ඕන නිසා අපි හවස 3-4 වෙනකොට ලෑස්ති වුණා යන්න. නොදකින වාරේ මෙතුමානෙන් ඔබ දුර නිසා මතකෙම බේරා බැලුවා නුඹ එහි නැසිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුණා හදපත් ලේකිනිදීමෙන්වා කඳුලලි නොදුඩා වැටුණා නුඹ හදමානෙත් නෑ මෙදා
Sit. Push.